හරි අපි Java network programming වල අපි ඉගෙන ගන්නවා sockets කියලා. එතකොට sockets තමයි අපි පාවිච්චි කරන්නේ network වල. අපි මම හිතන්නේ පළවෙනියටම ඉගෙන ගන්න sockets. ඊට පස්සේ අපි JSP යනවා. ඊට පස්සේ අපි servlets ඒ වගේ අපි කරගෙන යනවා. ඉතින් මම පෙන්නන්නම් මම කරපු socket එකක්. අපි මේ වගේ socket එකක් ඊට පස්සේ බලමු කොහොමද program කරන්න කියලා. දැන් එතකොට මම මගේ මෙතන තියෙනවා command prompts දෙකක්. එතකොට ඒ command prompts දෙක මම හිතන්නේ මේ තියෙන එක command prompt එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ අනිත් command prompt එක. එතකොට අපි මෙතන තව command prompt එකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි බලමු මෙතන right අපි බලමු මෙතන පළවෙනි server එක run කරනවා. පළවෙනි server එක run කරනවා මම Java server 1 කියලා දීලා මම එතන මම run කරන port එක මම දෙනවා 1 2 3 4 දුන්නාට පස්සේ ඔන්න දැන් socket එක server socket එක run වෙනවා. එතන දැන් server එක මගේ run වෙනවා. ඊට පස්සේ මම තව server එකක් run කරනවා 1 2 3 4 5 ඉස්සෙල්ලා එක 1 2 3 4 ඉස්සෙල්ලා server එක run වෙන 1 2 3 4 වල දැන් මේ server එක run වෙන්නේ 1 2 3 4 5 වල right. එතකොට දැන් server එක run වෙනවා. මම ඊට පස්සේ client එක run කරනවා. මම client වල run කරද්දි මම දෙන්න ඕනේ මොකද්ද මම run කරන ඒ කියන්නේ මොන port එකටද මම access කරන්නේ server එකේ තියෙන server process දෙකකින්. එතකොට මෙතන තියෙන එක process එකක්, මේ තියෙන අනිත් process එක. process දෙකක් server එකේ run වෙනවා port දෙකක. එක port එක 1 2 3 4 අනිත් port එක 1 2 3 4 5. මම මෙතන දෙන්න ඕනේ මම server එකේ මොන port එකේ run වෙන මොන process එකකටද මම access කරන්න ඕනේ. එතකොට මම මෙතන දෙනවා මගේ පළවෙනි process එක 1 2 3 4. එතකොට මේක තමයි මගේ පළවෙනි process එක run වෙන server port එක. උන්නට පස්සේ enter text කියලා දෙනවා. මොකක් හරි එකක් දෙනවා hi there කියලා දුන්නාට පස්සේ successful data sent. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා වගේ ඒක අපකේස් කරලා මම return කරනවා. එතකොට server process එකේ run වෙනවා. server process එකේ මම print කරලා තියෙන process 1 done at වෙලා. මම එතකොට second process එකට එනවා server 1 to port number 1 2 3 4 5 වලට දුන්නාට පස්සේ enter text 1 2 3 දුන්නාට පස්සේ මේක එනවා. එතකොට ඔයගලන්ට පේනවා මම තව එකක් දෙනවා 1 2 3 4 වලට මම ආයෙ run කරනවා 1 2 ආයෙම 1 2 3 4 වලට run කරනවා. ඔයගලන්ට පේනවා මෙතන process 1 2 3 done වෙනවා. මම ආයෙ අරකට ඉස්සෙල්ලා process එකට මම run කරනවා මොකක් හරි process 1 done process 2 done. එතකොට ඒ වගේ මේ වෙනවා. එතකොට මේ වගේ process එකක් තමයි මම ඕගලන්ට program කරන්න යන්නේ. ඕගලන්ට program කරලා පෙන්නන්න යන්නේ. අපි බලමු ඒක කොහොමද program කරන්න කියලා. මම දැනට මේ command prompts ටික servers ඔක්කොම processes ඔක්කොම නවත්තලා අපි බලමු කොහොමද කරගෙන යන්නේ කියලා. කරගෙන යන්න කලින් මම චුට්ටකට නවත්තලා මම ආයෙත් අපි ඉස්සෙල්ලා දැන් දැක්කා අපි කොහොමද අපි කරන්න යන මොන වගේ දෙයක්ද කියලා බැලුවා අපි. දැන් අපි බලමු අපේ server socket එක හදමු. ඊට පස්සේ client socket එක හදමු. ඊට පස්සේ මම පෙන්නන්නම් ඕගලන්ට කොහොමද ports අපි දීලා client කොහොමද එක processes වලට access කරන්න කියන එක. අපි පළවෙනි basic server එකක් හදලෙමු. ඊට පස්සේ server එක හදන්න කලින් මම පොඩ්ඩක් code කරලා තිබ්බ ඕගලන්ට මොනවද කියලා කියන්න. පළවෙනිට මම java.net කියන package එකෙන් ඔක්කොම classes ටික import කරගන්නවා. ඊට පස්සේ io කියන එකෙන් මම ඔක්කොම classes ටික import කරගන්නවා. io package එකේ .net package එකේ io package එක .net package එක අපි මොන වගේ classes ද පාවිච්චි කරන්නේ. එතකොට අපි .net package එකෙන් අපි පාවිච්චි කරන්නේ java network communication වල loma layers communications වලට deal කරන්න පුළුවන් classes. ඒ තමයි input stream reader, data output stream reader, buffer sorry
.NET class වල අපි පාවිච්චි කරන්නේ අපි මොන වගේ classes ද server sockets කියන දේවල් input streams වල තමයි අපි පාවිච්චි කරන්නේ sorry IO කියන වලින් තමයි අපි පාවිච්චි කරන්නේ input streams output streams අපි open කරගන්න පාවිච්චි කරන classes right මම server එක program කරන්න කලින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපේ server එකේ මොනවද තියෙන parts ටික parts කියනවනම් මෙන්න මේවා තමයි අපි පළවෙනියටම අපි කරන්නේ server socket එක run කරනවා server socket එක පළවෙනිට අපි create කරනවා ඊට පස්සේ create කරගත්තු server socket එක අපි access request ආවම මේ request access කරන්න පුළුවන් වෙන විදිහට අපි ඒක ලෑස්ති කරලා තියෙනවා ඊට පස්සේ අපි අපේ socket එකේ අපි පාවිච්චි කරන්න ඕන අපි communicate කරන්න පුළුවන් වෙන විදිහට අපි input streams ටිකයි output streams ටිකයි අපි ලෑස්ති කරගන්නවා ඊට පස්සේ අපිට කරන්න ඕන දේවල් මොනවාද අපි data ගන්න ඒවා data යවන ඒවා data manipulate කරන ඒවා data algorithms පාවිච්චි කරලා calculations මොනවාද අපි කරන්න අපේ process එකේ මොනවාද වෙන්න ඕන තියෙන දේවල් අපි කරනවා එතකොට අපි data collect කරනවා ඒ ටික අපිට කරන්න ඕන විදිහට අපි process කරනවා ඊට පස්සේ අපි ඒවා send කරනවා ඊට පස්සේ අපි හදාගත්තු දේවල් අපි හදාගත්තු sockets streams අපි ඔක්කොම close කරන්න ඕන අපි සාමාන්‍යයෙන් process එකක් ඉවරන්න කරේ නැත්නම් ඒ streams ටික එහෙමම තියෙනවා නේද අපි එහෙම කරන්න එහෙම තියෙන්න හොඳ නැහැ අපි අපේ processes ටික අපි නවත් sockets ටික port processes ටික අපි ටික පොඩ්ඩක් අපි ඒ ටික close කරලා දාන්න ඕන ඊට පස්සේ අපි ඒ ඔක්කොම close කරනවා right අපි එතකොට මෙන්න මේ පියවර පහ තමයි අපි කරන්න ඕනේ ඒක මේ ටික මතක තියාගන්න මම ප්‍රෝග්‍රෑම් කරගෙන යනකොට මම ඔයගලන්ට පෙන්නන්නම්. එතකොට අපේ පළවෙනි process එක පළවෙනි අපේ stage එක ඒ තමයි server socket එක create කරන එක. server socket එක create කරමු. server socket creating socket equal right එතකොට මෙතන අපි දෙන්න ඕන අපි server socket එක run කරන port එක මොකක්ද port එක නම් අපි 1478 අපේ port එක right ඊට පස්සේ අපි port එක හදලා ඉවරයි දැන් server socket එක හදලා ඉවරයි අපි ඊට පස්සේ දෙන්න ඕනේ අපි හදාගත්තු socket එක අපි ඊට පස්සේ request accept කරන්න පුළුවන් වෙන විදිහට අපි ඒක ලෑස්ති කරන්න දෙන්න ඕනේ එතකොට අපි creating socket.accept අපි මෙතන creating socket දෙනකොට අපි තේරුම create socket තේරුම ලස්සන විදිහට accept right එතකොට මෙන්න මෙතනින් අපේ create හදපු server socket එක අපි accept කරා request accept කරන්න පුළුවන් වෙන විදිහට අපි හැදුවා right එතකොට අපි මෙන්න මේ දෙක ඉවරයි දැන්ට ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ අපි streams ටික හදලා streams ටික හදාගන්න ඕන right අපි streams ටිකත් හදලා දාමු එහෙනම් පළවෙනි අපි input stream එක එතකොට සාමාන්‍යයෙන් request එකක් ආවම අපි පළවෙනි කරන්නේ input stream එක නිසා එහෙම පිළිවෙලක් කියලා දෙයක් නෑ අපි පිළිවෙලක් ගන්න ඕන කියලා එහෙම දෙයක් නෑ අපිට ඕන stream එක පළවෙනිට හදාගන්න පුළුවන් නමුත් පිළිවෙල තියාගන්න ඕන නිසා මම input stream එක හදනවා input stream එක හදන්නේ මෙහෙමයි input stream reader object එකේ නම new input stream reader
එතකොට ඇත්තටම දැන් Java programming කරන්න මේ program එක ගොඩාක්ම ගැඹුරට තේරුම් ගන්න නම් ඕගොල්ලන්ට programming basics ටික දැනගන්න තියෙන්න ඕනේ. මෙතනින් මොකද්ද objects create කරන විදිය, මේ මොන objects ද, මේ member objects ද, නැත්නම් local objects ද, මේක දැන් මෙතන නම් අපි අදලා තියෙන instance එකක්. එතකොට ඒව මොනවාද? ඒව කියන්නේ අපි ඒව පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒවා දැනගත්තොත් තමයි මේක හොඳටම තේරෙන්නේ මොකද්ද කරන්නේ කියන එක. කමක් නැහැ මට පුළුවන් වෙන විදිහට මට තියෙන වෙලාවත් අරගෙන මම මේක කොහොම හරි පැහැදිලි කරලා දෙන්නම්. රයිට්. එතකොට දැන් මෙතන ඔයගලන්ට පේනවා මම input stream එකක් හැදුවා. රයිට්. input stream එකක් මෙන්න මේ object එක හැදුවා. මේ object එක හදලා මම මේ object එක මම දාගන්න variable එකට in කියලා. හරි. එතකොට දැන් මෙතන මම input stream එක define කරාට මම කියලා නෑ මොකේ input stream එක. server එකේ sockets ගොඩක් තියෙන්න පුළුවන්. server එකේ ports ගොඩක් කරන් වෙන processes ගොඩක් තියෙන්න පුළුවන්. ඒතකොට මේක මොන process එකේ මොන input stream එක මොන port එකේ මොන input stream එක. එතකොට අනිවාර්යෙන් අපි දෙන්න ඕනේ අපේ socket එකේ නම. socket එකේ නම දෙද්දි නිකන් නම දීලා හරියන්නේ නැහැ. මෙන්න මේ නම දීලා හරියන්නේ නැහැ. මොකද මේ නම මේ තියෙන්නේ socket එක හදපු නම විතරයි. මෙතන හදපු socket එක අපි මෙන්න මේ නම විතරක් දුන්නොත් අපි මෙන්න මේ නම විතරක් මෙතනට දුන්නොත් මේක වහපු socket එකක්. මේක request accept කරන්නේ නැහැ. මේක live නැහැ. මේක dead socket එකක්. එතකොට මේ socket එක අපි accept කරපු socket එකක් කරන්න ඕනේ. request කරපු socket එකේ request කරපු port එකේ request accept කරපු port එකේ input stream එක තමයි අපි මෙතනට දෙන්න ඕනේ. එතකොට අපි දෙන්න ඕනේ මෙන්න මේක. එතකොට request accept කරන port එකේ input stream එක හදලා ඒක equal කරන්න ඒක assign කරන්න in කියන variable එකට. right. එතකොට මේ variable type එක වෙන්නේ මොකද්ද? input stream reader. මමමයි කියන සමහරක් දේවල් තේරුම් නැති වෙන්න පුළුවන්. මේ වන්න තේරුම් නැති වෙන්නේ ගොඩක් දුරට Java basic සමහරක් විතර දන්නේ නැති වෙයි. මේ assignment sign එක මොකද කරන්නේ? මේ දෙපැත්තේ තියෙන දෙක සමාන කරන එක. එතකොට මේ පැත්තේ තියෙන જાතියයි මේ පැත්තේ තියෙන જાතියයි සමාන වෙන්න ඕනේ. මේ පැත්තේ integer එකක් තියෙනවනේ මේ පැත්තේ integer එකක් තියෙන්න ඕනේ. මේ equal sign එකෙන් එහා පැත්තේ. මේ පැත්තේ string එකක් තියෙනවනේ equal sign එකෙන් එහා පැත්තේ අනිවාර්යෙන් string එකක් තියෙන්න ඕනේ. එතකොට දැන් මෙතන මේ පැත්තේ තියෙන input stream එකක්. ඒ නිසා මේ පැත්තට input stream වෙන්න ඕනේ. මේ පැත්තේ තියෙන input stream object එක මේ පැත්තේ තියෙන input stream එකේ variable input stream variable. ඒතර මේ දෙපැත්තෙම තියෙන type සමානයි. ඒකයි අපි මේක equal කරන්නේ. right. හොඳයි. එතකොට දැන් ඕගලන්ට තේරෙනවා මම මෙතන නෑ හරි කමන්න. මම ඊළඟ stage එකට ගිහිල්ලා මම ඒ ටික ඕගලන්ට කියන්න මොකද වෙන්නේ කියලා. හරි. දැන් මෙතන අපි හදමු මෙතන input stream එක විතර හැදුවේ. input stream එක විතරයි මෙතන හැදුවේ. ඊට පස්සේ මම හදන්නම් මේකේ buffered read එක. ඒතකොට input stream එක buffered read එක කියන ගොඩක් ගැඹුරු දෙකක්. buffered read එකෙන් කරන්නේ මොකද? අපි data buffer කරලා තමයි අපි ඒක අපේ program එකට ගන්නේ. buffered reader here new buffer reader. right. buffer reader එක හැදුවා. ඒතකොට අපි මෙතන specify කරලා නැහැ. මෙතන අපි constructor එකේ specify කරන්න ඕනේ මොකේ buffer reader එකද මොන input stream එකේ stream එකෙන්ද අපි buffer කරන්න ඕනේ. මේ object එක මොන input stream එකෙන්ද buffer කරන්න ඕනේ. ඒතකොට අපි මෙතන දුන්න අපි හදාගත්ත input stream එකේ variable එක නම in. right. ඔන්න මෙතකොට අපි input stream එකේ input buffer reader එක හදාලා ඉවරයි. ඒතකොට මෙතන input stream එකෙන් data ඔක්කොම ගන්නවා. ඒ data අරගෙන මෙතනින් මේ object එකෙන් කරන්නේ